ඔන්න එහෙනම් යාළුවනේ අදත් මම යාඩියා SL channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අන්තිමට මම කරපු වීඩියෝ එකෙන් ඔයාලට පොරොන්දු වුණා වගේ මේ වීඩියෝ එකෙන් මම ඔයාලට T5 එකේ රයිඩින් ටෙස්ට් එකක් තමයි අරන් ඉවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට විශේෂයෙන් මතක් කරන්න ඕන කරුණක් තමයි මේ T5 කියන බයික් එක රතු, නිල්, අලු සහ සුදු යන වර්ණ වලින් ඔයාලට ගන්න පුළුවන්. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඔන්න ඔය විදිහට තමයි මම පෑලියගොඩින් මගේ ගමන ආරම්භ කරේ. ගමනාන්තය උනේ හෝමාගම. එතකොට අපි බලමු මම කොහොමද පෑලියගොඩ ඉඳලා හෝමාගමට ගියේ කියලා. බයික් එක අතර ගන්නවත් එක්ක මට දැනුණු දෙයක් තමයි මේ බයික් එකට හොඳ පිකප් එකක් තියෙනවා. මේක e-බයික් එක නිසා ඇක්සිලරේට් කරන එකවත් දැනෙන්නේ නැහැ. පා වෙනා වගේ ෆීල් එකක් දැනෙන්නේ. අපි මෙච්චර කාල පෙට්‍රල් බයික් වලට හුරු වෙලා එක සැරේටම e-බයික් එකක් පදිද්දි ඒකේ ලොකු වෙනසක් තේරෙනවා. මේ වෙනකොට මම බයික් එකේ කිලෝමීටර් 13කට ආසන්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඒක ඔයාලට වම් පැත්තේ කොනේ තියෙන ට්‍රිප් මීට් එකෙන් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ මම මේ යන්නේ ෆස්ට් මෝඩ් එකේ. ඒ කියන්නේ මේ මෝඩ් එකේ ඔයාලට උපරිම වේගය කිලෝමීටර් 42කට යන්න පුළුවන්. මේ වෙද්දී ඔයාලට බලා ගන්න පුළුවන් මම 40 වගේ වේගකින් යනවා. මේ වෙලාවේ මම පාලම පව් කරන ගමන් ඉන්නේ. ඒත් එක්කම මම මේ වෙලාවේ බයිසිකලේ ඇක්සිලරේට් කරන්නේ නැහැ. ඇක්සිලරේට් කරන්නේ නැති වුණත් බයික් එක පල්ලමක වගේ මේ වගේ හොඳ වේගකින් යන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෙට්‍රල් බයික් එක නියුට්‍රල් එකට දැම්මා වගේ තමයි මේ වගේ පල්ලමක යනකොට අපිට දැනෙන්නේ. දැන් ඔයාලා ට්‍රිප් මීටර් එකෙන් පේනවා ඇති මම කිලෝමීටර් 24ක වගේ දුරක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් නම් මට ටිකක් හෙමින් ඇවිල්ලා පා වෙලා. මොකද කියන්නේ අපි ටිකක් ස්පීඩ් කරලා බලමුද? ස්පීඩ් කරන්න අපි මේක සෙකන්ඩ් මෝඩ් එකට දාන්න ඕනේ. දැන් මේ වෙලාවේ මම සෙකන්ඩ් මෝඩ් එකට දානවා. දැන් ඔයාලට මීටරේ බලා ගන්න පුළුවන් ස්පීඩ් එක. ඔයාලට සෙකන්ඩ් මෝඩ් එකට දාන්න ඕන දකුණු පැත්තේ හැන්ඩල් එකේ ස්විච් එකක් තියෙනවා S අකුරෙන්. ඒ S අකුරෙන් පටන් ගන්න ස්විච් එක දුවනම් හරි. දැන් මම මේ 3 wheel එක ඕවර්ටේක් කරන්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මම පැයට කිලෝමීටර් 51ක වගේ වේගකින් මේ වෙද්දී යනවා. ඉතින් මේ බයික් එකේ කියන්න කිසිම අවුලක් නැහැ. මාර කම්ෆර්ට් ගමනක් ඔයාලට යන්න පුළුවන්. ඇත්තටම මාර හැපි යාඩියා T5 බයික් එකේ රයිඩ් එකත් එක්ක මම කිලෝමීටර් 44ක් ආවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ වගේම බැටරි කටුත් එකක්වත් අඩුුනේ නැහැ. ඕවරෝල් ගත්තම බයික් එක හොඳයි. පොකට් එකටත් ලාභයි. ඉතින් මම ඔයාලට මේ යාඩියා T5 කියන බයික් එක රෙකමන්ඩ් කරනවා හොඳ බයික් එකක් කියලා. ඔයාලා බ්‍රේක් නැතුව ලයිෆ් එක ඇක්සිලරේට් කරන්න යාඩියා එක එකතු වෙන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.